ආයි කොහොමද ඔයගොල්ලන්ට ඉතින් ගොඩක් ආදරෙන් පිළිගන්නවා හැමෝම. අද අපි වේලපු බත් වලින් අග්ගලා හදමු යන් ඉක්මනට. මෙන්න මේ විදිහට මම දැන් දර ලිප්ප පත්තු කරගෙන මෙන්න මේ වගේ බත් වේලපුවා දාගන්නවා. ඉතින් ඔයාලගේ ගෙවල් වල බත් ඉතුරුනහම ඒවා වීසි කරන්න එපා. වේලපු බත් වලින් අපිට ගොඩාක් කෑම ಜಾති හදාගන්න පුළුවන්. මං ඉතින් අද කැකුළු හාල් ඒ වගේම ওই නාඩු හාල් දෙක තුනම වේලපුවා තමයි මේ. ඒකයි එක එක පාටින් ඔයාලට පේන්නේ. දැන් ඉතින් ඔක්කොම ටික මෙන්න මේ වගේ තාච්චියකට දාගෙන මම බැද ගන්න තමයි හදන්නේ. මෙන්න මේ ගානට හොඳට මේක රන්වන් පාට වෙන්න බැද ගන්න ඕනේ. ඉතින් අර චුට්ටක් පුපුරු ගහන වගේ සද්දය ආවහම අපි මේක නතර කර ගන්න ඕනේ. එතකොට පදම හරි. දැන් ඔන්න අපේ වේලපු බත් ටික හොඳට දැන් බැදිලායි තියෙන්නේ. දැන් මම මේක අල්ලපු ගෙදරට ගිහින් කොටාගෙන එන්නම්. හොඳේ. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට පොල් ගා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නෝනේ මට බ්ලෙන්ඩරයක් නැහැ කියලා. ඒ නිසා මම එහෙට ගිහින් තමයි කොටාගෙන එන්නේ. ඔන්න දැන් අපේ ගාගත්ත පොල් ටික හරි. දැන් ඔයාලා මේ දකින්නේ හකුරු කොටනවා. මේක උක් කිතුල් ඒ වගේම ගොඩක් ಜಾති එකතුවෙන් හදපු මිශ්‍ර හකුරු එකක්. ඒක ඉතින් හොඳට මෙන්න මේ වගේ මම කොටා ගන්නවා. කොටා ගත්තම ලේසියිනේ මේක ඉක්මනට අපිට පැණි හදා ගන්න. ඔන්න ඉතින් දැන් තාච්චියට පැණි ටික හදාගත්තා. දැන් මේ අතරේ මම කොටාගෙන ඇවිල්ලායි තියෙන්නේ අල්ලපු ගෙදරට ගිහිල්ලා අපේ වේලපු බත් ටික. ඉතින් ඔන්න දැන් මම මේකට වතුර එකතු කරගත්තා. ලුණු රස අනුව දා ගන්න ඕනේ. මොකද මේ හකුරු වල ටිකක් ලුණු තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදියට හොඳට ගින්දර දාගෙන මට මේ වැඩේ පුළුවන් නිසා මෙන්න මේ විදියට පොල් කට්ටක් එහෙමත් ලිපට දාගෙන තමයි මං වැඩේට ලෑස්ති උනේ. ඔයාට ඉතින් පැණි පදම හොඳට හදා ගන්න බැරි නම් හෙමින් කරගන්න මගේ යාළුවනේ. ඉතින් දැන් ඔන්න මම ලිපෙන් ඉවත් කරගෙන මේක නූල් ඇදෙන පදම ආවා. ඊට පස්සේ පොල් එකතු කරගත්තා. ඊට පස්සේ දැන් ඔන්න අපි කොටාගත්ත අපේ වේලපු බත් ටික එකතු කරගන්නවා. මම පැණි චුට්ටක් අයින් කරලා තියාගත්තා. එතකොට අපිට හරි ලේසි හදාගන්න. ඊට පස්සේ ඉතින් ඔන්න ගුලි ටික හදාගන්නයි තියෙන්නේ. මෙන්න මේ විදිහට අග්ගලේ හැඩේ හදාගන්න තමයි තියෙන්නේ. මම මේ වගේ අග්ගල ගොඩක් හදාගත්තා. දැන් අපි රස බලන වෙලාව කාලා බලමු. මේකට හොඳ තේ එකක් එහෙම ඕනේ. ඔන්න ඉතින් මාර රසයි මේක දිවට දැනෙනකොටම පුදුම රසක් එන්නේ. ඔයාලත් හදලා රස කියන්න channel එක subscribe කරන්න ගමේ දේවල් බලන්න.